අද අම්බලමෙන් ඔයාලට අරගෙන එන්නේ ජීවිත සොලවන වේදනාත්මක සත්‍යයක් ගැනයි. පළවෙනි පාරට කවුරු හරි අහනවා මචං try කරලා බලමුද? ඒ මොහොතේ හිතෙන්නේ නෑ ඒ තීරණය ගින්නක ආරම්භයක් කියලා. අයිස් ගංජා හෙරොයින් එක පාරම කූල් වෙලා යන මැජික් එකක් වගේ. ඔයාලා දන්නවද? ඒ ගින්න ඇතුළට ගියාම පිච්චෙනවා. තව දවසක අම්මා කෙනෙක්ගේ කඳුළු තාත්තා කෙනෙක්ගේ නිවිගේ බලාපොරොත්තු. ගමෙන් නගරෙත් අද මත්ද්‍රව්‍යයට ගොදුරු පිරිස ඉහළාගයක් වාර්තා කරනවා. පාසල් දරුවන් පවා මේ උගුලට අසු වෙලා. 2024 මැද භාගය වන විට 14717ක් වගේ පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කනගාටුවට කරුණ අවුරුදු 25-29 වයස්වල තරුණයන් ඒ අතරින් වැඩි. මෙහෙම ගියොත් රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයිද? වකුගඩු රෝග, හෘද රෝග, පෙනහළු රෝග වගේ රෝගවලට අතවනා ගැනීමක්. දේවාලයක් වගේ පවුලක් විනාශ වෙන්නේ මේ මත්ද්‍රව්‍ය නිසා. ඔබට මේකෙන් ගැලවෙන්න අවශ්‍ය නම් උදව් ගන්න ලැජ්ජ වෙන්න එපා. පුනරුත්ථාපන මධ්‍යස්ථාන උපදේශන සේවා ලංකාව පුරා ක්‍රියාත්මකයි. ඔබට අවශ්‍ය S2, කන් 2, හදවතක් මෙතන තියෙනවා. අඳුරු මගක්ද නැත්නම් ආලෝකමත් අනාගතයක්ද ඔබ තෝරාගන්නේ. තීරණය ඔබට බාරයි.